අයිබෝන් ළමයි. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ පුතේ දැන් මේ පාර අප සාමාන්‍ය පෙළ ලියන ළමයි. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ පුතේ පළවෙනි පත්‍රයේ එනවා කෙටි ප්‍රශ්න 25. ඒ ප්‍රශ්න ඇතුලේ ඉන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මම අනුමාන ප්‍රශ්නයක් විදිහට මේ පාර එයි කියලා අපි අනුමාන කරන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න යන්නේ. හරි. එතකොට දැන් මේකෙදි මේ ගාන බැලුවොත් 112ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කෙරෙන නගර සභා සීමාව තුල පිහිටි කඩ කාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 48000කි. වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල කීයද කියලා අහනවා. රයිට්. එහෙමනම් මෙයාගේ පුතේ 112ක තමයි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන්නේ. එතකොට මේ නගර සභා සීමාවක් තුල පිහිටි කඩ කාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම පුතේ රුපියල් 48000යි. එහෙමනම් මෙයා වසරකට ගෙවිය යුතු වරිපණම් බදු මුදලයි අහන්නේ. එහෙමනම් රුපියල් 48000 ගුණ කරනවා 112යි. 112යි. එහෙමනම් අපි දන්නවා 108 උඩ 12. හරි. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන 480යි. 480 12න් ගුණ කරන්නයි ඕනේ. 48 12න් ගුණ කරන්න. දැන් දන්න උත්තරේ 576. හැබැයි මම මේක එන විදිහ ඔයාලට පෙන්නනවා. හරි. 48 පැත්ත සුළු කරමු. ඒ කියන්නේ එහෙම හදන්න හරිද? මම හදලා පැත්තක දැන් එකපාර ගන්න බැරි නම් පැත්තක හිමීට හදලා උත්තරේ ලියන්න. 8 වරක් 2 16 එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 8යි 1යි 9යි. 8 වරක් 1 8යි 4 වරක් 1 4යි. ඒතර මෙතන පහලට ගියාම 6යි පුතේ 9 8 එකතු වුණාම 17යි 17න් 7 තියෙනවා. එකක් එහා පැත්තට දානවා 5 576. එතකොට අපි එක බිඳුවක් ලිව්වේ නැහැ. ඒ බිඳුව ගන්න ඕනේ. එතකොට අගට ඒ බිඳුව දානවා. 576යි. අගට බිඳුව දැම්මම උත්තර එනවා 5760ක් විදිහට. හරි. එහෙනම් අපි ඊළඟ අනුමාන ප්‍රශ්නයෙන් හම්බ වෙමු. දැන් මේකත් හරියට හොඳට ලියා ගන්න සහ පුහුණු වෙන්න මේ ප්‍රශ්නේ.